දුවේ පුතේ මා මේ මොන්නතර මහා භද්‍රකා ශිවකෝවිලේ ගිනිපාගා මේ කියා සිටින්නේ ආදරණීය දරුවනි ඔයාලා සත්‍ය සත්‍යාකාරයෙන් දකින්න ඇත්ත ඇති හැටියෙන් දකින්න නොඑක් ආකාරයේ නොඑක් මාදිලියේ දැන් විවිධාකාර දේවල් සිදු කරන ආකාරයට මා දැක තියෙනවා වීඩියෝ දාලා තියෙනවා මේ මා වසර 40 කාලයක් සිට මේ බුද්ධ බලවේගයෙන් සේවය කරමි බල පිට ගන්න සිතාසාන්ත උත්තේ දුවේ මා වසර 40ක් පමණ කාලයක් මේ බුද්ධ බලවේගය සඳහා ජීවිතය අපකප කරවාගෙන විශේෂ සේවයක් කරනවා පළවෙනිම මලවුන් අරගෙන පේන කියනවා දෙවනුව මහා කඩවර දේවතාවගෙන් වරන් ලබාගෙන සත්‍ය පේන වරම් සිද්ධ කරනවා ඒ ආකාරයෙන්ම සුරා සූදුව මුලින්ම දුරස්ම කර දමනවා ඒ සත්‍යයක් මේ කියන්නේ වයිකීමකින් යුතුව නොඑක් ආකාරයේ මාදිරියේ නොඑක් දෙනා නොඑක් විස්ම කරන ආකාරයට මා වීඩියෝ දැක තියෙනවා නමුත් ඔයාලට මා කියා තින්නේ සත්‍යයක් විදිය බලන්න සත්‍ය දකින්න මුසාව බොරුව දැන් හද වෙන කාලයක් මේ පවසන්නේ පළමුව මලුන් ගෙන්වා ගැනීම මලුන් ගෙන්නා පේන කීම දෙවන මහා කඩවර දේව රාජෝත්මයන් වහන්සේගෙන් සත්‍ය පේනවරම් බල පිහිටවාගෙන ඒ තියෙන අනවින කොඩවින හෝනියම් බන්ධන කපාවෙන් කිරීම පුතේ කිසිම කලක කිසිම දිනයක ආරක්ෂාවක් සපේනවා කියලා ඔයාලා මේ ආරක්ෂාව දැම්මට වැඩක් නැහැ ওই භූමිය වල තියෙනා වත් දොස් මලවුන්ගෙන් ඇතිවෙනා වූ දෝෂ වින කර ඇත්තේ නම් වින දොස් තියද්දි ආරක්ෂා මුට්ටියක් යට කරාට වැඩක් නැහැ. ඔයාලා ඇත්තකට දැකලා නැහැ මේ ආරක්ෂාව කැප කරනවා ජීවම් කරනවා ඒවා බල පිහිටනවා. ඒන් ඔයාලට සිතක් සාන්තියක් ඇති වුණාද? ඒ අඳුරු නිවස ආලෝකමත් වුණාද? මේවා තමයි සත්‍ය පුතේ. දෙපෙන් නැකේ සිටින්න ඕනේ. මේ ස්ථාන වලට මේ වගේ දේවල් උනාපස්සේ සුබ ලකුණු පෙන්눔 කරන්න ඕනේ. ඒ එදා හිතේ තත්ත්වෙ ඉඳ බෑ මේ මිනිස්සයා. විශේෂයෙන්ම දිනුවල් ලබා ගන්න ඕනේ. ඒ ආකාරයෙන් වසී බන්ධන වසියක් කියන්නේ පුතේ දෙදෙනෙක් එකතු කිරීම. ඒ දෙන්නගේ නම් දෙක මට නම් පින්තූර අවශ්‍ය නැහැ. නමටයි ගමටයි පුතේ කේන්දරයක් බලන්නේ නමට උපවිලාව. ඒ ආකාරයෙන් නමට තමයි මම නම තමයි ප්‍රධාන වාසියෙන්ම ජීවියක් තියෙන නමට. ඒ නමට තමයි ජීවයන් බල පිහිටලා මේ වශී කර්මය සිද්ධ කරන්නේ. ඒ සෝංකාලි කාම බන්ධනේ ඇති කරන කාම බන්ධනේ ඒ කාම බන්ධනේ සිද්ධ කරවාගෙන දෙදනාට ඒ ස්ථානවල ඉඳ බැරි ආකාරයට ඇඟ කිදිපොළ යන ආකාරයට සිහිපත් කරන ආකාරයට පුතේ දින 3 එනකොට එක පැයෙන් පුතේ ජීවම් කරන්න පුළුවන් එක ලෝක පුදුමයක්. මා ළඟට ගෙනත් දෙන්න පැයෙන් 2න් 3න් ජීවම් කරන අය. කිසි දවසක වැපුතේ මන්ත්‍රයක් කියන්න පැය කමාරක් දෙකක් ගත කරනවා දවසට. එතකොට පැය කමාරේවා 3 පාරක්වත් කියන්න ඕනේ පුතේ. ඔතන තමයි දින 3ක් ඒ ආකාරයෙන්කොට 9ක් වෙලා තියෙනවා. එතකොට තමයි ඒවා බල පිහිටන්නේ. ඒකයි කියන්නේ මුසාවට ඔයාලා ගොදුරක් වෙන්න එපා. ඔයාලා දුක්මාන උපයා ගන්න මුදලින් ඒ මහන්සිය ඒ ආකාරයෙන් ප්‍රතිඵල ගන්න සත්‍ය දකින කෙන සත්‍ය දැක ඊට හරියාකාර කටයුතු සිද්ධ කරගන්න. ඒ වගේම පුතේ පවුල් අවුල් වෙලා අසමගිය තියෙන තැන් වල සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා පුතා. හැරගියුන් ගෙන්නා දෙනවා. නඩුහබ වලින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙනවා. අධ්‍යාපන කටයුතු වලට පුතා ගන්න දේවී සරස්වති ශ්‍රීමා ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාද ලබාගෙන අධ්‍යාපනයෙන් ජයග්‍රහණයක් ලබා දෙනවා. ඔයා පළමුවෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ ඉස්සල්ලා මාව දැන් ඉන්නේ කියලා. වීඩියෝ එක අරන් මගේ රූපේ බලලා කතා කරන්න. අපතමට තෙරුවන් සරණයි පුතේ. සත්‍ය ආකාරයෙන් හරියාකාර දැක ගන්න 074යි 176යි 80යි 92ට කතා කරන්න පුතේ. තෙරුවන් සරණයි. ඒක හොඳයි නේ. එහෙමයි. එහෙම නේද කරන්නේ. එහෙමයි. ඒ අම්මට ගිහිල්ලා ඒ සිද්ධපත්ින් සත්‍යංගන